කොහොමද ඉතින් ඔයාලා මගෙන් ගොඩක් දෙනෙක් අහපු වීඩියෝ එකක් තමයි මම අද ඔයාලට අරගෙන එන්නේ. ගොඩක් දෙනෙක් ඇහුවා කිව්වා කොහොමද අර ඔයිල් එක හදාගන්නේ කියලා. ඇත්තටම මේ තියෙන ඔයිල් එක හදන මේ හරිම ක්‍රමේ නෙමෙයි. පොඩි අමුද්‍රව්‍ය කිහිපයක් අරගෙන මට දවස් 2-3කට විතරක් ඇති වෙන්න හදාගත්ත ඔයිල් එකක් ගැන තමයි ඔයාලට මේ කියන්නේ. මං අරගෙන තියෙන්නේ රතු ලූණු, ගොටු කළ, පේරදළු, ඊ විටමින් කරල් ටිකක්, ඒ වගේම ගෙදර හිඳගත්ත පිරිසිදු පොල් තෙල් ටිකක්. ඒ වගේම තමයි මම බෙහෙත් නිලි ටිකකුත් මේකට එකතු කරනවා. පොඩි භාජනයක් අරගෙන පිරිසිදු භාජනයක්, වතුර නැති භාජනයක් අරගෙන මේ විදිහට ඔයිල් එකට මේ සේරම ටික මම දානවා. ඔයිල් එකට මේ සේරම දාලා ඉවර වෙලා මම මේක රත් කරගන්නේ ඩබල් බොයිල් ක්‍රමයට. මේ දාපු හැම එකක්ම රත්තරන් පාට වගේ කියන්නේ ඒ ප්‍රමාණයට මැලවෙනකම්ම මම ඩබල් බොයිල් කරගන්නවා. ඊට පස්සේ ඉතින් තියෙන්නේ ඔයිල් එක මේ වෙන් කරලා ඒ ටික අයින් කරලා බෝතලයකට දාගන්න එක විතරයි. මං ආයෙ දවසක ඔයාලට සම්පූර්ණ විස්තරේ කියන්නේ පිළිවෙලට අරගෙන එන්නම් මං කොහොමද පොල් තෙල් ගෙදර හිඳගන්නේ. ඉතින් කොහොමද මාසෙකට විතර ඇති වෙන ඔයිල් එකක් සම්පූර්ණයෙන් හදාගන්නේ. ඉතින් මේ තියෙන්නේ මම දවස් 2-3කට හදාගත්ත ඔයිල් ප්‍රමාණයක්නේ. ඉතින් මේ විදිහේ ලොකු වීඩියෝ එකක් ඔයාලා බලන්න ආස වීඩියෝ එකක් මම ළඟදින්ම ඉක්මනින්ම අරගෙන එන්නම්. ඉතින් මේ තියෙන්නේ හොඳට ඩබල් බොයිල් ක්‍රමයට හදාගත්ත මගේ ඔයිල් එක. දැන් මම මේක පිරිසිදු බෝතලයකට දාලා දවස් 2-3කට පාවිච්චි කරගන්න අරන් තියාගන්නවා. ඔයාලා දන්නවනේ මම පාවිච්චි කරන්නේ ටිකක් තැති ඈතින් තියෙන පනාවක්. ඉතින් මේ විදිහේ පනාවක් අරගෙන මුලින්ම වගේ කොන්නේ තියෙන අවුල් ටික ලෙහාගෙන හොඳට කොන්නේ පීර ගන්න. මොකද ඔයිල් කරලා ඊට පස්සේ ආව කොන්නේ පීරන්න යන්න එපා. එතකොටත් කොන්නේ ගැලවෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් ඒ නිසා මේ විදිහට මම මේ දේවල් කලින් vlogs වලත් ඔයාලට කියලා තියෙනවා. ඉතින් ආයෙ මම මේ දේවල් ඔයාලත් එක්ක කියන්නේ නැහැ කියලා තියෙන නිසා. ඉතින් මේ විදිහට ස්කැල්ප් එක හොඳට පීරගෙන ඉවර වෙලා මම හදාගත්ත ඔයිල් එකට මම තව පුංචි දෙයක් එකතු කරනවා. මේ තියෙන්නේ මම මේ එකතු කරන්නේ තල තෙල්. ඉතින් ඔයාලටත් තල තෙල් තියෙනවා නම් එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අත්‍යවශ්‍ය නැහැ. නමුත් තල තෙල්, එඬරු තෙල් වලට අපේ කොන්නේ ඉක්මනින් වවා ගන්න පුළුවන්. ඊ විටමින් වලටත් ගොඩාක් ඉක්මනට අපේ කොන්නේ වවා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් මික්ස් කරලා ඔයිල් එක හදාගත්තාම අපිට ලැබෙන රිසල්ට් එක ඉක්මනින්ම අපිට ලබා ගන්න පුළුවන් නිසා මම මේ දේවල් ඉතින් අනිවාර්යෙන්ම මං ළඟ තිබුණොත් එකතු කරනවාමයි. ඉතින් ওই විදිහට ඔයිල් එකත් හොඳට මික්ස් කරලා හදාගෙන දැන් මං හොඳට මගේ කොණ්ඩේට තෙල් ඉක්මනින් කොණ්ඩේ වවා ගන්නත් ඕන නිසා ඉතින් මම වැඩිපුර තෙල් ගන්නවා. ඒක තමයි ඉතින් මම දැනට මේ වෙනකොට මගේ කොණ්ඩේට කරන ලොකුම සැකදී මම මගේ කොණ්ඩේ ඉතින් ඔයාලට මම මේක ගේන්න කලින් මගේ කොණ්ඩේ ගොඩක් කොටට මම කැපුවානේ. නමුත් දැන් මම මේක ගේන දවසේ වෙනකොට මගේ කොණ්ඩේ චුට්ටක් විතර දික් වෙලා තියෙනවා. ඉතින් මම මගේ කොණ්ඩේ වෙනුවෙන් එක එක පුංචි පුංචි දේවල් කරන නිසා. ඉතින් ඔයාලත් ඔයාව මගේ හැරගන්නේ නැතිව ඔයාගේ කොණ්ඩේට ඔයා වෙනුවෙන් දවසට මොනවම හරි කරන්න පුංචි වෙලාවක් අනිවාර්යෙන්ම හොයාගන්න. ඉතින් මම මේ කීව පුංචි පුංචි දේවල් අනිවාර්යෙන්ම ඔයාලා කරලා බලන්න. එතකොට පුළුවන් ඔයාලගේ කොණ්ඩෙත් ඉක්මනට වවා ගන්න. මේ දේවල් දවසක් දෙකක් කරලා නතර කරන්න එපා. රූටින් එකක් විදිහට දවස් 2-3ක් සතියට කරන්න. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. මං ඔයිල් කරලා පැයක් විතර අනිවාර්යෙන් ඉන්නවා. ඊට පස්සේ තමයි කොන්නේ පිරිසිදු කරගන්නේ. එහෙනම් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් ඉක්මනින්ම හම්බ වෙමු.